ඔබට අද මම මේ වීඩියෝ තුළින් වරම් දරුවෙකු බෝධි පූජා පින්කම් මාලාව පූර්ණය කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිවැරදිව සහ පැහැදිලිව කෙටි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වරම් දරුවෙක්ට පමණක් නෙමෙයි සාමාන්‍ය උපාසක උපාසිකාවකට වත් මේ ආකාරයට අංග සම්පූර්ණ බෝධි පූජාවන් ලැබීමෙන් දේව ආකර්ෂණය එවගේම මහත් වූ ඵල ලබා ගන්න මහත් වූ ආනිසංස ලබා ගන්න හැකියාව තියෙනවා. මුලින්ම කළ යුත්තේ බෝධි පූජාවන් තබන දින ගණන ඔබ තීරණය කරගත යුතුයි. ඔබගේ වරම් මාලාව බලවිය යුතු ආකාරය අනුව ඒ දින ගණන දින 7, දින 14, දින 21 දක්වා ඔබට පවත්වන්න සැලසුම් කර ගන්නට පුළුවන්. ඉන්පසු ඊළඟ කාරණාව තමා වරමක් සඳහා වන බෝධි පූජා පින්කමක් පැවැත්වීමේදී වරම් දරුවාට පොහොයට පෙර දින 15 ඇතුළත පුරපක්ෂයේ දිනක මේ බෝධි පූජාව ආරම්භ කරන්න පුළුවන් නම් වඩාත් ප්‍රතිඵලදායකයි. ඉතින් මේක මගේ තනි මතයක් හෝ මගේ හිතුමතේ නෙමෙයි, මේක ප්‍රතිඵලදායක අද්දුටු විදිහට දැකලා මම කියන දේ. ඔබට ඒ ආකාරයට පුරපක්ෂයේ දිනයක් තෝරා ගැනීමට තේරෙන්නේ නැත්නම් මෙම් වීඩියෝ යටින් කමෙන්ට් කරන්න, ඒ සඳහා මම උපකාර කරන්නම්. ඊළඟට මම කියලා දෙන්නම් බෝධි පූජාව සඳහා අපි පූජාවන්ට සූදානම් කරගන්නා වූ පූජා ද්‍රව්‍ය පිළිබඳව. ඒවා සූදානම් කරගත යුත්තේ කෙසේද, කවර දිනයන්හිදීද, එසේම කොපමණ ප්‍රමාණවලින්ද කියන කාරණා මම ඔබට පැහැදිලි කර දෙන්නම්. මෙම් බෝධි පූජාවේදී ඔබ මල් පූජා කිරීමේදී අවම පාට වර්ග 5කින්වත් මල් වර්ග පූජා කළ යුතුයි. ඒකට හේතුව තමයි ඔබ පූජා කරන මල්වල වර්ණයන්ගෙන් විවිධ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ශක්තිය නිරූපණය වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබ බෝධි පූජාව පැවැත්වීම සඳහා පහන් ආලෝක පූජා කිරීමේදී විශේෂයෙන්ම ඔබට බෙහෙත් ඖෂධ තෙලක්, එහෙම නැත්නම් ගිතෙල්, තල තෙල් ආදී යම්කිසි තෙල් වර්ගයක් යොදාගෙන කලවම් කරලා පිරිසිදු විදිහට බෝධි පූජාවේ පහන් ආලෝක ඖෂධ වලින් පුද දෙන්න පුළුවන් නම් වරම් සඳහා වඩාත් සුදුසුයි. එසේම බෝධි පූජා තබන සෑම දිනයකම අවම වශයෙන් එක් ගිලන්පසක්වත් පූජා කරන්නට වග බලා ගන්න. මේ ගිලන්පස ඔබට පහසු දෙයක් වෙන්නට පුළුවන්. නමුත් කඩෙන් අරගෙන යන බීම නොයෙක් පාන වර්ග වෙනුවට තමන්ගේ මහන්සියෙන් තමන්ගේ දෑතින් සකස් කරලා පුද දෙන ගිලන්පසක් නම් වඩාත් ප්‍රතිඵලදායකයි කියන එක තමයි මට කියන්නට තියෙන්නේ. මෙලෙස ඔබ සූදානම් කරගත් මල්, පහන්, සුවඳ දුම්, පිරිසිදු පැන්, ඒ වගේම ගිලන්පස පළමුව චෛත්‍ය රාජානන් වහන්සේටත්, දෙවනුව බෝධීන් වහන්සේටත්, තෙවනුව බුදුපිළිම වහන්සේටත් බැගින් පූජා කළ යුතුයි. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති ඔබ සාදද්දී ගිලන්පස එකම ගිලන්පස වර්ගයෙන් 3ක්, මල් 5 වර්ගයකින් වට්ටි 3ක්, පහන් අවම 3ක්, ඔබ සකස් කරන පිරිසිදු පැන් අවම වාජන 3ක් වශයෙන් සකස් කරගත යුතුයි කියන කාරණාව. ඉන්පසුව ඔබ ඔබගේ බෝධි පූජා තබන දින 7 හෝ 14 මම කියන ආකාරයට බෙදා ගන්නවා. මොකද සෑම දිනයකම සාමාන්‍ය මල් පුද පූජා ඒ ඇතුළු දේවල් පූජා කරනවට අමතරව යම්කිසි විශේෂයක් සිදු විය යුතුයි. ඒ ආකාරයෙන් එක් දිනයක බෝධීන් වහන්සේට මල් මාලාවක් පළඳින්න වෙන් කරගන්න. තවත් දිනයක බෝධිරාජානන් වහන්සේට සුවඳ දුම්, සාම්ප්‍රාණි දුම් අල්ලන්න දුම් පූජාවක් සූදානම් කරගන්න වෙන් කරගන්න. තවත් දිනක බෝධිරාජානන් වහන්සේට කොඩි පූජාවක් සූදානම් කරගන්න. මේ ආකාරයෙන් ඔබට දැනෙන ආකාරයට සෑම දිනයකම විශේෂයක් කරන්නට වග බලා ගන්න. කෙසේ නමුත් අවසාන දිනයෙහි බෝධි පූජාව සවස් වරුවේ නෙමෙයි, උදෑසන 12ට කලින්, මධ්‍යහ්නයට කලින් බෝධි පූජාව තබා අවසන් කරන්න බලාගෙන කිරිබත් පූජාවක්, කිරිබත් පාත්‍රයක් පූජා කරන්නට සූදානම් කරගන්න. එතකොට ඒ කිරිබත් පාත්‍රයත් අර මං කියව ආකාරයට මුලින්ම චෛත්‍ය රාජානන් වහන්සේට, දෙවනුව බෝධිරාජානන් වහන්සේට සහ තුන්වනුව බුදුපිළිම වහන්සේට පූජා කරන්න ආකාරයට පාත්‍ර 3 බැගින් සකස් කර ගන්න.
මේ ආකාරයට ඔබගේ පූජා ද්‍රව්‍ය සකස් කරගන්නවා නම් ඔබගේ බෝධි පූජාව සම්බන්ධ පූජාවන් සම්පූර්ණයි. ඊළඟට ඔබ ඒවා පූජා කරන ආකාරය සහ ඒ අනුපිළිවෙල පිළිබඳව ඔබට කියා දෙන්න. ඔබේ පූජාවන් ආසනවල තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ නාවන්නට පැන් කලත් සූදානම් කරගෙන තමන්ගේ කටහඬ ඇහෙන දුරින් මේ පැන් කලත් තබාගෙන මුලින්ම ඔබ දෙවියන්ට ආරාධනා කළ යුතුයි. මේ සඳහා ඔබට අවංක චේතනාවෙන් තුන්වරක් දෙවියන්ට නමස්කාර කර මේ පින්කමට ඔබත් සමග සම්බන්ධ වෙන්න බැල්ම දෙන්න කියලා ඔබට ආයාචනා ආරාධනා කළ හැකි. එසේත් නැමැතිනම් ගාථා පාඨයකින් ඔබට ආරාධනා කළ හැකි. තවත් වීඩියෝකදී ඔබ සිදු කරන්නා වූ පින්කමක් හෝ බෝධි පූජා පින්කමකදී මුලින්ම දේවතා ආරාධනය සිදු කරන ආකාරය පිළිබඳව ඔබට නිසි ආකාරයෙන් අදාළ ගාථා පාඨ සමග දැනුවත් කිරීමක් සිදු කරන්නා. ඉන් පසුව තෙවරක් නමස්කාරයේද තිසරණ සරණ යාමද පංචශීලයේ සමාදන් වීමද ඔබ විසින් සකස් කළා වූ පූජාවන් බුදුරජාණන් වහන්සේට එකින් එක පූජා කිරීමද පූජා කිරීමට පෙර ආරාධනා කිරීමද එතකොට ඉන්පසු බෝධිරාජාණන් වහන්සේට නමස්කාර කරලා බෝධිරාජාණන් වහන්සේ වන්දන ගාථා පාඨයන් කියලා බෝධිරාජාණන් වහන්සේට ඔබ සකස් කරා වූ පූජාවන් පූජා කිරීම සිද්ධ කරගන්න. ඒ සියල්ල අවසානයේ බුද්ධ වන්දනාව අවසානයේ නැවතත් සමන්තා චක්කවාලේසු කියනා වූ ගාථා පාඨයෙන් දෙවියන්ට නැවතත් ආරාධනා කරලා පිරිත් සජ්ජායනා කිරීමට ආරාධනාව සිද්ධ කරලා අනිවාර්යයෙන්ම තුන් සූත්‍රය සජ්ජායනා කරන්න. පළමුවෙන් මහා මංගල සූත්‍රයත්, දෙවනුව රතන සූත්‍රයත්, දෙවනුව කරණීය මෙත්ත සූත්‍රයත් සජ්ජායනා කරන්න. පිරිත් සජ්ජායනා කරත් අවසානයේ අනිවාර්යයෙන්ම අපගේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ දේවතාවුන් වහන්සේලා ඉන්නවා, සෙන්පති දේවතාවුන් වහන්සේලා ඉන්නවා, සතරවරම් දේවතාවුන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම දෙදෙව්ලොවට අධිපති, සියලු දෙවියන්ට අධිපති වැඩ වාසය කරන ශක්‍රදිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඉන්නවා. ඒ ශක්‍රදිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේට වගේම බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලාටත් නිවැරදි ආකාරයට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඉදිරි වීඩියෝකින් අනිවාර්යයෙන්ම ඔබගේ ඉල්ලීම මත ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳව මම පළ කරන්න සූදානම් ගාථාත් සමගම ඒ විදිහට පින් දීලා ඔබගේ වරම පිළිබඳව ඔබ අධිෂ්ඨාන කරන්න. ඔබගේ වරම්මාලාව ශුද්ධ වීම පිණිස, ඔබගේ වරම්මාලාව පිරිසිදු වීම පිණිස, දෝෂ ඉවත් වීම පිණිස, බලවීම පිණිස ඔබ කන්න ලව් කරන්න, ඔබ අධිෂ්ඨාන කරන්න. සම්බුද්ධ වන්දනාවේ පුණ්‍ය මහිමය, එසේම පිරිත් සජ්ජායනා කිරීමේ පුණ්‍ය මහිමය, ඒ සියල්ලක්ම ඔබ දෙවියන්ට අනුමෝදන් කරන්න. ඒ කාරණාවෙන් පසුව බෝධිරාජාණන් වහන්සේ නහවල අවසන් කරලා බෝධිරාජාණන් වහන්සේ මේ පැනෙන් වැඩෙන්නේ කෙසේද? එසේම මාගේ වරම්මාලාව ශුද්ධ ලෙස පිරිසුදු ලෙස වැඩේවා කියන ප්‍රාර්ථනාවත් සමග අවසානයේ සබ්බපාපස්සකරණං ගාථාව, සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු කියන ගාථා පාඨයත් සජ්ජායනා කරලා වැඳලා පුදලා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු කියන ගාථා පාඨයෙන් ඔබගේ බෝධි පූජාව අවසන් කරන්න. ඉතින් මේ විදිහට දින 7ක් ඔබ බෝධි පූජාව තියද්දී අනිවාර්යෙන්ම නිසකවම ඔබගේ වරම බලා ඉදිද්දී පින්සාර විදිහට වැඩෙනවා, ඔබට දැක ගන්නට දැනෙන්නට පටන් ගනීවි. ඉතින් ඔබගේ වරම්මාලාව උතුම් දෙවි දේවතාවුන් වහන්සේලාගේ වරම් බල ශක්තියෙන් මේ ආකාරයෙන් වඩා වර්ධනය කරගන්නට ඔබට හැකියාව, අවස්ථාව, ශක්ති, ධෛර්ය, වාසනාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ වීඩියෝ අවසන් කරනවා. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ channel එක. ඉදිරියටත් ඔබට මෙවැනි වීඩියෝ සහ මෙවැනි දැනුම ලබා ගැනීමට ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. උතුම් වූ දෙවි පිහිටයි.